අශේන් සේනාරත්න පහුගිය දවස්වල ඩුබායි ගිහලා බඩු එකතු කරව උඹලා දකින්න නැතිනේ. බඩු ගොඩාක් කන්ටේනර් 4ක් විතර ලංකාවට යවුවා කියලා කෑ ගැහුවේ. ඌ ඩුබායි වලට ගිහලා බඩු එකතු කරනකොට අපි මෙහෙ පෝස්ට් දැම්මා, අපි මෙහෙ කමෙන්ට් දැම්මා මූට අහුවෙන්න එපා කියලා. උඹලා අපේ අම්මලා තාත්තලා මතක් කරලා අපිට ඒවත් රිප්ලයි දුන්නේ. අපේ දරුවෝ සිහි කරලා අපිට රිප්ලයි දුන්නේ. ඔන්න අද අපි කියපු කතාව සැබෑවක් වෙලා තියෙනවා. මේ දැනුත් WhatsApp එකට මැසේජ් එනවා, වීඩියෝ එනවා. මල්ලි මේ ගැන කතා කරපන්. අපිට කතා කරන්න විදිහක් නැහැ. අපිව අශෙන් බ්ලොක් කරලා ඉන්නේ කියලා. සංවිධානය කරපු සියලුම දෙනා මේ වෙද්දි අශෙන් සේනාරත්න විසින් බ්ලොක් කරලා ඉවරයි. කන්ටේනර් 4ම මේ වෙද්දි ලංකාවට ගියාද? ඇවිල්ලාලු තියෙන්නේ. හැබැයි එක කන්ටේනර් එක විතරයි වියලි සලාක සහ ඒ එකතු කරපු බඩු ටික තියෙන්නේ. මේක මම කියන්න ඕනේ නැහැ. මේක ඩුබායි කොල්ලොන්ගෙන් මහලා බලපල්ලා මේකේ ඇත්ත නැත්ත මොකද්ද කියලා. තාමත් හාත්දතා වැරලෙනවා නම් උඹලා මහා මෝඩයෝ බං. අපි කියන කතා අහපල්ලා. ඉතිහාසය ගැන මිනිහෙකුගේ හොයලා බලපල්ලා. ෆැමිලි බෑග්ග්‍රවුන්ඩ් එක ගැන පොඩ්ඩක් හොයලා බලපල්ලා. මුගේ අරමුණ මොකද්ද කියන එක හොයලා බලපල්ලා. මූ ඇවිල්ලා පුද්ගලික අරමුණු වෙනුවෙන් තමන්ගේ දේශපාලනික පටු අරමුණු වෙනුවෙන් සමාජයේ කැපිලා පේන චරිතයක් විතරයි මචං. මේ වගේ වුන් ස්මුද්දනේ තියන්න වදින පුදුන උඹලා පට්ට මෝඩයි මචං. 2029 ගැන හිතා ගන්න පුළුවන් අපට. දැන් මේ උඹලා හැසිරෙන විදිය. ඉතින් මේ ටොන් සියල්ල කන්ටේනර් 4කට දාලා අපි ලංකාවට මේ වෙද්දි එවලා ඉවරයි. දැන් මේ දේවල් ටික පරිස්සමට අපි ක්ලියර් කරගන්න ගමන් තියෙනවා. ලංකාවේ DMC එකට කවුරු හරි කියනවා නම් දුන්නේ නැහැ කියලා නෑ, අපි DMC එකටත් දුන්නා. කන්ටේනර් 4න් එක කන්ටේනරයක් අපි රතුකුරුස සංවිධානයට දුන්නා ලංකාවේ නුවරට බෙදන්න DMC එකත් එක්ක එකතු වෙලා. අයිබන් සුබ සන්ධ්‍යාවක්. විශේෂයෙන් මේ ලයිව් එකක් එන්න හිතුණා. මේ ගොඩක් කතා බහට ලක් වෙනවා ලංකාවට යවපු ඩොනේෂන් සම්බන්ධයෙන්, කන්ටේනර් සම්බන්ධව. ඉතින් පළවෙනිම කියන්න ඕන රොයල් කාගෝ අපි මේකට මූලිකත්වය ගත්තේ මේ ඒ දවසේ කියන්නේ එදා ওই අශෙන් වීඩියෝ කරන්න ඉස්සෙල්ලා අපි උදේ අතරම දැම්මා අපිට ඕන වුණා ලංකාවේ ව්‍යසනයටපත් වෙච්ච මිනිස්සුන්ට මොන හරි දෙයක් කරන්න ඕන කියලා. ඒකෙන් අපි අපේ කස්ටමර්ට කිව්වා ඔයාලා කැමති නම් අපිට බඩු දෙන්න, අපි ඒ ටික ලංකාවට යවනවා කියලා. ඊට අශෙන් මේ වීඩියෝ එකක් දාන හවස දැක්කාම අපි කිව්වා ඔයාගේ බඩු දෙනවා, අපි ඒව යවලා දෙන්නම් කියලා. මේ සම්පූර්ණ මේ කොටස අපි අපේ කාගෝ ආයතනය හරහා අපි නොමිලේ තමයි මේ සම්බන්ධයෙන් අපි වැඩ කටයුතු කරේ. අපි නොමිලේ shipping එක යවලා ලංකාවට යවලා දෙන්න. ඉතින් ඒකේ දැන් අශෙන් සහ අනිත් කට්ටිය කියනවා කන්ටේනර් 4ක් යවුවා කියලා. කන්ටේනර් 4ක් යවුවේ අපේ කන්ටේනර්. එක්තරක බඩු ඒගොල්ලෝ දුන්නේ නැහැ. පළවෙනිම දේ අපි පළවෙනි දවසේ ගිහිල්ලා වර්ෂ වලින් අපි බඩු ගත්තා. අපේ ලොරිය ගිහිල්ලා අපේ වීඩියෝස් තියෙනවා, අපේ පේජ් එකට ගියාම තියෙනවා. ඊට පස්සේ ඒ බඩු ටික ගෙනල්ලා අපි එදා දවල් එක කන්ටේනර් එකට ලෝඩ් කරා. හවස ලෝඩ් කරන වෙලාවේ එයාලා ලොරි දෙකකින් බඩු අරන් ආවා. එතන ඇත්තටම කට්ටියක් ආවා. මට හිතෙන්නේ 50ක 100ක ප්‍රමාණයක් ආවා. ඒගොල්ලෝ හිටියා බඩු ලෝඩ් කරනකොට මේ බඩු බෙදන කතාව පටන් ගන්නකොට මේක ඉස්සලම යූ ඇතර කට්ටිය අපි කරමු කියලා තැනකට ආවා. ඒ වුණාට අපි මේ වැඩේ කරනකොට අපිට හිතුණා නෑ මේක ටිකක් කල් වැඩි, මේක පොඩ්ඩක් ඇදෙනවා වැඩි කරන්න ගියොත් කියලා අපි මේක ඒ වෙනකොට අපි වෙනදා කරා. අපි ලංකාවේ මිනිස්සුන්ට කන්න දුන්නා සහ ඇඳුම් ඇරියා. ඊළඟට පටන් ගත්ත මේ වැඩේ අපේ තුෂාර් සුරේෂ් ප්‍රමුඛ වියාවන් වර්ල්ඩ් කියන ටීම් එක පටන් ගත්තා නිර්මාණ කාගොත් එක්ක මේ වැඩේ කරන්න. ඒ වැඩේ කරලා යනකොට එතනත් මම ගිහලා කිව්වා මම අපි යූ ඇත්තට විදිහට අපි කතා කරලා ඉවරයි, පොඩ්ඩක් අපි මෙහෙම කරමු කියලා. කොහොම හරි ඒගොල්ලෝ වැඩේ පටන් ගත්තා. අපි ඒගොල්ලන්ට කට්ටිය කෝල් කරන්න පටන් ගත්තා කොහෙද බඩු දෙන්නේ කියලා. අපි ඒතකොට සුරේෂ්ලා ගයිඩ් කරා. ඒගොල්ලෝ ගිහිල්ලා ඒගොල්ලෝ වැඩේ කරා. ඊළඟට අශේන් කෙනෙක් කෙනා මේ වැඩේට. ඒ කියන්නේ මේ අශේන් කෙනෙක් කෙනා මේ වැඩේට එනවා. දැන් අපි මේ කතාව ගත්තොත් එහෙම අශේන් ලංකාවට යන දවසේ අපේ රුක්ෂන් මල්ලි කිලෝ 25 දීලා තියෙනවා අශේන්ට. මම මේ කතාව සම්පූර්ණයෙන්ම කියන්න බැහැ තරනේ. කිලෝ 25 දීලා තියෙනවා අශේන්ට මේක ලංකාවට අරගෙන යන්න කියලා. එතකොට අශේන් මොනවද කරලා තියෙන්නේ? අශේන් එක ලයිව් එකක් ඇවිල්ලා මොකද්ද අශේන් එකට ලයිව් එකක් ඇවිල්ලා මොනවාද ඒ ලයිව් එකේ මොනවාද කියලා තියෙනවා. අපි මෙහෙම බඩු එකතු කරනවා එන්න කියලා. මේක ඇවිල්ලා මේ ටික මම දැනගත්තේ රුක්ෂන් මල්ලිගෙන්. එතකොට දැනගෙන ඊට පස්සේ ඔන්න මේගොල්ලෝ බඩු එකතු පටන් ගන්නවා. එතකොට අපි දැක්කා Facebook එකේ මට දැන් අශේන්ව පේන්නේ නැහැ. මට මේ අශේන් මම බ්ලොක් කළා මම හිතන්නේ. කමක් නැහැ. බ්ලොක් කරා කියලා මල්ලි මේ කතා කියන එක නවත්තන්නෙත් නෑ. අපිට නවත්තන්න උනාකුත් නෑ. මේ වගේ බඩ වැඩ කරන එවුන්ට අයිසරක් ඩුබායි වල කැමරා එක ඔන් කරලා සෙල්ෆි එකක්වත් ගහන්න දෙන්නේ නෑ. හරිද? ඒ කියන්නේ පොලිසියට හරි අල්ලලා දෙනවා. මේ වගේ ජරා වැඩ කරලා මිනිසුන්ට බොරු කියලා මිනිසුන්ව රවටන මිනිසුන්ට chance එකක් දෙන්නේ නෑ. හරි? එතකොට මේ පුද්ගලයා අශෙන් කියන කෙනා මේ කතාව කරගෙන යනකොට කිලෝ ටොන් 5ක් එකතු වුණා, ටොන් 10ක් එකතු වුණා, ටොන් 15ක් එකතු වුණා, ටොන් 20ක් එකතු වුණා, ටොන් 25ක් එකතු වුණා. ඔන්න පළවෙනි ටික හෙට ලංකාවට යනවා කියලා වීඩියෝ එකක් දාලා තිබ්බා. හරිද? එතකොට ඔහොමම ගිහිල්ලා දැන් අපි කවුද?
අපි ඇවිල්ලා මේකේ අතරමැදි අපි ලංකාවට ඒ වෙලාව උදව් කරාට අපේ platforms වල UA ඇත්තලේ එතකොට UA ඇත්තල WhatsApp group එකේ මේ හැමතැනකම මේ බඩු එකතු කරන වීඩියෝස් share වුණා. එතකොට අපිට කතා කරා සුමිතර කතා කරා මට කතා කරා එතකොට සමීර ලංකාවේ හිටියේ කෝසල කතා කරා මේ හැමෝටම කතා කරලා අපි කොහෙද බඩු දෙන්නේ කියලා අපුවම අපි දුන්නේ numbers දෙකයි තැන් දෙකයි දුන්නේ. එකක් අශෙන් කාට යන්නේ අනිත් එක සුරේෂ්ලා කාට යන්නේ. ඔච්චර අපි දන්නේ වෙලාවේ. ඊට පස්සේ තමයි කවුන්සිල් ජෙනරල් කාර්යාලය ආවේ, තානාපති කාර්යාලය ආවේ, අපි කෝසල එකතු කරලා පටන් ගත්තේ. මේ ඔක්කොම උනේ ඊට පස්සේ. හරි. එතකොට අපි ගයිඩ් කරා. ගයිඩ් කළා අපේ මේ ළඟින්ම පවුලේ ඉන්න අපි අඳුරන ළඟින්ම ආශ්‍රය කරන අයත් ගිහිල්ලා අශෙන්ගේ වැඩේට මාර සපෝට් එක දුන්නා. පට්ට විදියට ඒකට එතනට ආපු හැම කොල්ලෝ මේ රටේ එක්සත් අරබ් එමිරාජ්‍යයේ අශෙන් ඇරෙන්න එතෙන්ට ආපු හැම කොල්ලෙක් කෙල්ලෙක්ටම බොහොම ස්තුතියි. උඹලා මාර පිනක් කරගත්තේ. ඒකට රෙස්පෙක්ට්. හරිද? එතකොට මේ කතාව මෙහෙම ගියාට පස්සේ අපි කතා කරලා අවවාද කරනවා. මම පර්සනලි කතා කරා රුක්ෂාන්ට අපේ රොෂාන් මල්ලිට එතකොට ශාමිකානංගිට මේ ඔක්කොම කතා කරලා කිව්වා නංගි මල්ලි මේ බඩු ටික යන්න ඕනේ ඩිසාස්ටර් මැනේජ්මන්ට් සෙන්ටර් එකට. මේ බඩු ටික පර්සනලි රිලීස් කරන්න ගියොත් එම ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙයි. ඒ ලොකු ප්‍රශ්න මුහුණ දීලා ඉවරලා ඔයගලන්ට පොඩ්ඩක් ඩිලේ වෙයි මේ වැඩේ. ඩිලේ වුණොත් එම මේක ප්‍රශ්නයක් වෙනවා. මොකද අර කෝසල් කිව්වා වගේ වෙසක් එකට එල්ලන වෙසක් කූඩු ටික නත්තල එල්ලලා හරියන්නේ නැහැ. ඒක එල්ලන්න ඕනේ වෙසක් කාලෙම තමයි. කොටිම කියනවා නම් නත්තල් කැරොල් සිංහල උත්තර අහලා ඩගුත් නැහැ. ඒක නිසා අර ඒ වෙලාවට තමයි වැඩේ වෙන්න ඕනේ. එතකොට මම තවත් අපි යූ ඇතල තව ඇඩ්වයිස් කරා මේ කෑම බඩු යවන්න නැතුව පුළුවන් නම් ඇඳුම් එතකොට පොත්පත් මේ ඔක්කොම ටික පුළුවන් නම් යවන්න කියලා. ඒක මම කිව්වා අපි කවුන්සිල් ජෙනරල් කාර්යාලයට. එතකොට සුරේෂ්ටත් මම අපි හිතන්නේ ගෲප් එකේ මම දැම්මා. මොනවාද මෙන්න මෙහෙමයි කියලා. ඊට පස්සේ මම හිතන්නේ මේ නම්බර් එක මට කෝල් එකක් එනවා ලංකාවේ නම්බර් එකෙන් සමහරට අශෙන් වෙන්නේ නැති. ෆෝන් එක දැන් ආන්සර් කරන්න බෑ සෝරි බ්‍රෝ. ලයිව් එකේ ඉඳලා 009477229385 කවුද මේ පොඩ්ඩක් මට මැසේජ් එක දාන්න කවුරු ගන්න නම්බර් එක දාන්න. මට කෝල් එකකට ආන්සර් කරන්න බෑ. මේ මට මේ ලයිව් ඉන්න එකේ තමයි කෝල් එක එන්නේ. රයිට්. එතකොට ඊළඟට දැන් ඔන්න කතාව යනවා. කතාව යනකොට මම කියනවා දෙසැම්බර් මාසේ 25 වෙනිදා කලින් මේ වැඩේ වෙන්නේ නැහැ කියලා. එතකොට මොකද අපි දන්නවා මේ කාගෝ යනකොට ඒ කාගෝ කියන්නේ මේ නිකන් මේ යන්නේ නැහැ නේ මූද යන්න ඕනේ රැලි තියෙනවා බීර ගන්න ඕනේ මේ ඔක්කොම තියෙනවා. ඒ ඔක්කොම තියෙනවා. හරි කොහොමද මම පට්ටි යනවා. දැන් යනකොට දෙසැම්බර් 25 ඉවර වෙනවා. දෙසැම්බර් 31 ඉවර වෙනවා. ඔන්න දැන් පටන් ගන්නවා SL ඩුබයි රයිඩර්ස්ලා පටන් ගන්නවා අහන්න මොකද බඩු වලට උනේ කියලා. તો රෂේ නයිට් ලයිව් එකට එනවා. ආයි ලයිව් එකට ලයිව් කියනවා. මේව රතු කුරුසෙලා මම ඔක්කොම ක්ලියර් කරනවා. මෙතන වංචාවක් වෙලා නැහැ. හරිද? මුලින්ම කියන්නේ මෙතන වංචාවක් කියන එකක් වෙලා නැහැ. මෙතන තියෙන්නේ පොඩි නිකන් මම පොර කියන සීන් එක කරන්න කියලා නිකන් ඉල්ලන් කෑමක් තමයි තියෙන්නේ. එතකොට මොනවාද අශෙන් බඩු ටික ගියාට පස්සේ SL රයිඩර්ස්ලා අහනවා කොහොමද බඩු ටික කියලා. අශෙන් ලයිව් එකක් ඇවිල්ලා ඉවරලා අශෙන් අහනවා. අශෙන් කියනවා එක කන්ටේනර් එකක් රතු කුරුසෙට යවන්න හදලා තියෙන්නේ. එතකොට තව කන්ටේනර් එකක් හරියට යවන්න තියෙන්නේ මෙහෙම කියලා කියනවා. හරි. එතකොට මේ කතාව ඇතුලේ කොහොම හරි SL රයිඩර්ස්ලා මේකට රතු කුරුසෙට ඊමේල් එකක් දාපුවම රතු කුරුසෙන් කියනවා නෑ අපි මෙහෙම කිසිම දෙයක් දන්නේ නැහැ කියලා. හැබැයි දැන් අපි බලනකොට මේ රතු කුරුස කියලා කියන්නේ තව රතු කුරුසයක් තියෙනවා මහනුවර දිස්ත්‍රික්කේ මම ඒක සම්පූර්ණ ડોකියුමන්ට්ස් ඔක්කොම ටික මගේ ෆෝන් එකේ තියෙනවා. මම මේ ඔක්කොම ටික විස්තර මම කියන්න මට චුට්ටක් කරලා දෙන්න. එතකොට ඊළඟට අපේ රොයල් කාගෝ එකේ චමින්ද අයියා අද උදේ දානවා පෝස්ට් එකක් කන්ටේනර් 4ක් ලංකාවට ගියා. ඒ කන්ටේනර් 4 ඒගොල්ලන්ගේ භාණ්ඩ ඇතුළුව අශෙන් විසින් එකතු කරන ලද භාණ්ඩ ඔක්කොම ටිකත් එක්ක මේ ටික ලංකාවට ගියා කන්ටේනර් 4ක් ලංකාවට ගියා කියලා දානවා. දාලා බිල් වගේක් දානවා පල්ලෙහා. ඔන්න ඔතන තමයි ප්‍රශ්නේ එන්නේ. මේ දාන බිල් ටිකේ අපි දන්න ඔයගොල්ලෝ ගිහලා බැලුවොත් එimhe ක්වොන්ටිටි එක තියෙනවා බොක්සස් 160 ටෝටල් එක. CB cubic meter CBM කියලා කියන්නේ. cubic meters අපි box එකෙන් box එක ගත්තම ටෝටල් එක තියෙනවා cubic meter 50.4ක් ටෝටල් එක. ඊට චුට්ට අඩුයි තියෙන මම ගණන් ටික පොඩ්ඩක් කියන්න වෙනවා. 50.4ක් තමයි cubic meter තියෙන්නේ. මම හිතන්නේ පොඩ්ඩක් අඩු වෙන්න ඕන චුට්ටක් කෝසල් කිව්වා 40 ගණන් කියලා ටෝටල් එක මට මතක විදිහට 50 ගණන් කොහොම චුට්ටි පොඩ්ඩක් එමෙනවා. කරපුවාම සාමාන්‍ය අඩි 40ක කන්ටේනර් එකකට cubic meter 60ක් දාන්න පුළුවන් කියලා අපිට කාගෝ කම්පැනි වලින් කන්ෆර්ම් කරලා තිනවා 60ක් 65ක් දාන්න පුළුවන් කියලා. එතකොට cubic meter 50.4ක් තමයි දාන්න පුළුවන්. එතන බලනවා යවන්නේ එක කන්ටේනර් එකයි. ඔව් දැන් ප්‍රශ්නයක්. දැන් කොහොමද කන්ටේනර් 4 තියෙන්නේ? දැන් කන්ටේනර් 4ක් යනවා කිව්වනේ. කියලා අපි දැන් කල්පනා කරනවා. ඔන්න දැන් අපි ටක් ගාලා අපි මේකට මැදිහත් වෙලා මොනවාද SL ඩුබයි රයිඩර්ස්ලා එතකොට අපේ එරික්ව ඊළඟට අපේ රෝසව සමිත සිංහපාලි යෝයත් වල රෙප්‍රසන්ට් කරගෙන කෝසල ඉදිරිසිංහ තව බැරි මම මතක නැහැ අපේ ශාමිකානංගි එතකොට රුක්ෂාන් අපි කතා කරන්න හදුවා අනුක්ට ෆෝන් එක ආන්සර් කරේ නැහැ සෝහෙට කතා කරන්න හදුවා ෆෝන් එක ආන්සර් කරේ නැහැ ඒගොල්ලෝ මේ කතාවේ අතුළු හිටපු කට්ටිය ෆෝන් එක අරගෙන අද දවසට පැය ටෝටල් පැය 5ක් ෆෝන් එකේ ඔක්කොම ටෝටල් එක පැය 5ක් ෆෝන් එකේ කතාවේදී අපි රොයල් කාගෝ එකේ චමින්දාවත් ගන්නවා ලයින් එකට අරගෙන අහනවා අයියේ මොකද්ද මේ කතාව මොකද්ද මේ පළහිලව්ව මේක අපිට ලියලා දෙන්න කියලා කියනවා චමින්දා බොහොම පැහැදිලිව කියන දෙයක් අයියේ මල්ලි අපිට හම්බුණු බඩු ප්‍රමාණය ඇවිල්ලා cubic meter 50.4යි plus හිරු කාගෝ එකට ගිය cubic meter ප්‍රමාණය around 15 කියලා කියනවා. එතකොට සාමාන්‍යයෙන් කන්ටේනර් එකකට තරම් තමයි බඩු හම්බ වෙලා තියෙන්නේ. ඒතර අර අශේන් කිව්ව අර මෙට්‍රික් ටොන් ගාන බොරුවක්.
ඒක ඇවිල්ලා මේ මිස් කැල්කියුලේෂන් එකක් නෙමෙයි. ඒක ඇවිල්ලා තමන් විසින් පොර කියලා පෙන්වන්න හදාගත්තු එකක් මිසක් ඒක මේ එතන මිත් එකක් තිබිලා තියෙන. එතන ඇත්තට එහෙම බඩු ටිකක් තිබිලා නැහැ. හරිද? එතකොට ඒ ගැන ප්‍රශ්නයක් නැහැ. අපි මම නම් කියන්නේ ඒක පොඩි පෙට්ටියක් දැම්මක් කමක් නැහැ. හරියට මිනිස්සුන් අතර යනවා. ඒක අපි මුලින්ම නොවැම්බර් මාසේ අපි කිව්වේ කාටද අපේ රොෂාන් මල්ලිට මම ඒක ප්ලේ කරන්න මේ මොකද්ද chat මේ මොකද්ද මේක මැසේජ් එක. හරිද? ඒක උනතර බලන්න පුළුවන්. මම ඒක ප්ලේ කරන්න ඉස්සෙල්ලාම කොහොමද right මෙන්න තියෙනවා chat එක. මෙන්න මම ආපු මැසේජ් එක මල්ලිට දෙසැම්බර් මාසේ 1 වෙනිදා. හරිද? හොඳ අහගන්න. මල්ලි පොඩ්ඩක් කන්ෆර්ම් කරගන්න ඔය වැඩේ කරන්න වැඩි මල්ලි. මේ මොනවාද පොඩ්ඩක් සෝකල බලන්න. right. disaster management center එක පාර දෙන්නේ. ප්‍රසෙල් දැන් ඉතින් මල්ලි පොඩ්ඩක් කන්ෆර්ම් කරගන්න ඔය වැඩේ කරන්න වැඩි මල්ලි. මේ මොනවාද disaster management center එක පාර දෙන්නේ. ප්‍රසෙල් දැන් ඉතින් ප්‍රසෙල් යන කොල්ලෝක දවස් 20ක් ඉඳනවා. මේ මොනවාද ඒක නිසා එතනදී පොඩි ප්‍රශ්නයක් වෙනවා ක්ලියර් කරන්න යනකොට කස්ටමර් එකකින් අනිවාර්යෙන් 100% ටැක්ස් ගන්නවා කියලා තියෙන්නේ. අවශ්‍ය බඩු ලිස්ට් එක ඔක්කොම කරලා තියෙනවා. ඒක නිසා පොඩ්ඩක් කන්ෆර්ම් කරගන්න එක. මේ අපේ උඩට අපි කියන්නේ මොකද අපිට මොන හෙල්මට් එක අරගෙන පුළුවන් හදිස්සියට බඩු කරලා අපි අපේ ශ්‍රී ලංකේ ජාතිය දන්නවද? මේ බඩු දුන්නා කියන පුතා වෙලා එක දුන්නා මහන්සිනවා කියන මේ මිනිස්සුන් කියලා කොහොම බඩු ඇරියේ නැහැ අපි දුන්නා මෙච්චර අපි දුන්නා කොහොමද නැහැ හොරු අරගෙන මේක කියලා පස්සේ කියන්න පුළුවන්. ඒක නිසා දැම්මෝ ඒක රෙඩි කරගෙන ඒක කන්ෆර්ම් කරගන්න. මම ඔබට කියන්නේ ඔබට ආදරෙන් ඉන්න. right. ඔන්න මේ අපේ රොෂාන් දුලිප් මල්ලිට දෙසැම්බර් මාසේ 5 වෙනිදා ආපු එක. ඒතකොට මම මේක ශාමිකානගට කිව්වා. ඒතකොට මේගොල්ලෝ ගිහිල්ලා අෂෙන්ගෙන් අහලා තිබ්බා. ඇයි මේක disaster management center එකට යවන්නේ නැත්තේ කියලා. එතකොට අද අපේ කාගෝ එකේ ශමින්දා කන්ෆර්ම් කරා. අෂෙන් මේක අෂෙන්ගේ නමට දාන්න කිව්වා. පාස්පෝර්ට් එකතු කරලා ඉවරලා බඩු ටික ක්ලියර් කරන්න හැදුවා කියලා කිව්වා. ඒ වුණාට රොයල් කාගෝ එකෙන් අපිට කිව්වා බොහොම පැහැදිලිව මේ බඩු ටික මේ කන්ටේනර් එකක් වුණත් අපිට වැඩි මේක අපිට දරා ගන්න අමාරුයි. මේක ඇවිල්ලා අපේ එක්ස්පෙක්ටේෂන් එකෙන් එහා තිබ්බ තැනක් මේ කන්ටේනර් එක යවන එකත් අපිට මාර ලොකු දෙයක්. ඒක අපිට ලොකු කොස්ට් එකක්. ඒ වුණාට අපි මේ වැඩේ බාරගත්තා. මොකද අපි දිලිඳු මේ රටේ අනාථ වෙලා මේ ගම් වතුරෙන් අනාථ වෙලා ඉන්න මිනිස්සු නිසා අපි තීරණය ගත්තා කියලා කිව්වා. අරගෙන ඔන්න කතාවේ හොඳම කතාව. ඊට පස්සේ මේගොල්ලෝ දැන් බඩු ටික මොකද්ද මේ රොයල් කාගෝ එකට බාර දෙනවනේ. හරි. බාර දුන්නාට පස්සේ අෂෙන් කියනවා මේක අෂෙන්ගේ නමට දාන්න ඕනේ කියලා. හරිද? අෂෙන්ගේ නමට දාන්න ඕනේ කියලා. රොයල් කාගෝ කියනවා බෑ කියලා. දාන්න බෑ. සෝරි. කන්ටේනර් එකක් වගේ නමට දාන්න බෑ කියලා ඉවරලා. මේක ඒ දවස්වලම ගිහිල්ලා තියෙන්නේ disaster management center එකට ඇඩ්‍රස් කළා. මේක ගිහිල්ලා තියෙන්නේ disaster management center එකට ඇඩ්‍රස් කළා තමයි මේක ගිහිල්ලා තියෙන්නේ ලංකාවට. එතන ඩිලේ එකක් වෙලා තියෙනවා. ඒ ඩිලේ එක අපි රෙස්පෙක්ට් කරන්න ඕනේ. මෙතන කාගෝ හිර වෙලා තිබ්බ ලංකාවේ. ඒක ගැන කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි අෂෙන් පටන් ගත්ත දවසේ ඉඳලා මේ බඩු ටික ලංකාවට ගිය දවසේ ඉඳලා කිව්වේ කන්ටේනර් හතරක් ලංකාවට යනවා. එකක් රතු කුරුසෙට යනවා. එකක් අතෙන්ට යනවා. කන්ටේනර් හතරක් තියෙනවා. මිනිස්සු ඔක්කොම බලන් හිටියා මේ කන්ටේනර් හතරට මොකද උනේ කියලා. හරිද? එතකොට මේ කන්ටේනර් හතර කියනකොට අද කාගෝ කම්පැනියෙන් දාන පළවෙනි මැසේජ් එක පොඩ්ඩක් කන්ෆියුස් වෙනවා මිනිස්සුන්ට. මොකද්ද? ඒක කියලා තියෙන්නේ රොයල් කාගෝෙන් කියලා තිබ්බේ. මම ඒක කියවන්න ඔයගලන්ට හෙන්න. රොයල් කාගෝ එකෙන් කියලා දීප පරිදි තමයි පළවෙනි එක කන්ෆියුස් පොඩ්ඩක් අපි චමින්දාට කිව්වා චමින්දා පොඩ්ඩක් එක වැඩි කන්ෆියුස් එක නිසා පොඩ්ඩක් කරෙක්ට් කරන්න කියලා. එතකොට අයිබෝන් දිත්තා සුලිකුණාටු නිසා ශ්‍රී ලංකාවේ විපතටපත් ආදරණීය ජනතාව වෙනුවෙන් අෂෙන් සේනාරත්න සහ ඔහු සමග එකතු වූ කණ්ඩායම මෙතනදී මම දෙයක් කියන්න ඕනේ. අෂෙන් සේනාරත්න බෑග් එකක් ඉස්සුවේ, හාල් මුට්ටයක් ඉස්සුවේ, කැමරා එක ඉස්සරහා ඉතරයි. හොඳට මතක තියාගන්න. අනිත් ඔක්කොම කරේ මේ ලංකාවේ මේ ශ්‍රී ලංකාවෙන් ඇවිල්ලා මේ රටේ දුක් විඳින කොල්ල කෙල්ල තමයි මේක කරේ. අෂෙන් පොඩි හාල් මුට්ටයක් ඉස්සුවේ, පොඩි අපරිපු පැකට් එකක් ඉස්සුවේ, කැමරා එක මෙහෙම මුන්ට තියන් ඉන්න ලාටි තරයි. ඒක කන්ෆර්ම් කරා කොල්ල කෙල්ල. උඹලා මෙතන පාලින් කමෙන්ට් එක දාපන් ඒකට. අෂෙන් කරපු දෙයක් නෑ මෙතන. හරිද? අෂෙන් කරේ කැමරා එක ගිහිල්ලා ලයිව් එකේ රොෂාන්ලා මේ දුලිප් මල්ලිලා එරික්ලාගේ සෝෂල් මීඩියා එකේ තියෙන පවර් එකට ඒ නිසා තමයි මිනිස්සු ගොඩක් මෙතෙන්ට එකතු වුනේ. හොඳට මතක තියාගන්න. අෂෙන් කරපු මගුලක් නෑ මෙතන. හරි? එතකොට මොනවාද අපහට ලබා දීපු භාණ්ඩ අප විසින් ඩුබායි සිට ශ්‍රී ලංකාවට නැව් මගින් යවීමට කටයුතු කරනදී රෙස්පෙක්ට්. ශ්‍රී ලංකා ආයතනයක් විදිහට රොයල් කාගෝ අපත් හිරු මූන් කාගෝ හිරු එකට යවලා තින්නේ කියුබික් මීටර් 15. ඒ කියන්නේ කන්ටේනර් එකක කාලක් වගේ පොඩි කෑල්ලක්. හරි? ඒතකොට ඒ ටික අර ඔක්කොම එකතු කරලා එක කන්ටේනර් එකක තමයි යවලා තින්නේ. ආයතනයක් විපතටපත් වූ ශ්‍රී ලංකිකයන් වෙනුවෙන් සම්පූර්ණ නොමිලේ මෙම කටයුත්ත කරන ලදී. ඒකට ගොඩක් ස්තුතියි. මම මේක ලයිව් කරන්න හිතුවා මට මේ ෆීල් එකෙන් නෑ මම වීඩියෝ කරලා දැම්මොත් එහෙම. හරි? අප වෙත ලබා දීපු භාණ්ඩ අපගේ පාරිභෝගිකයන්ගේ මෙතන මේ ටික හොඳට අහගන්න. අප වෙත ලබා දීපු භාණ්ඩ අපගේ පාරිභෝගිකයන්ගේ භාණ්ඩද සමග පාරිභෝගිකයන් කියන්නේ අයියේ මට පෙට්ටියක් දාන්න ඕනේ, අයියේ මං හෙට බඳිනවා, අයියේ මගේ බඩු පෙට්ටියක් තියලා දාන්න ඕනේ කියන ඒගොල්ලෝ තමයි පාරිභෝගිකයෝ කියලා කියන්නේ. ඒ කියන්නේ රොයල් කාගෝ එකේ කස්ටමර්ස්ලාගේ බඩුත් එක්ක. හරි? රොයල් කාගෝ එකේ කස්ටමර්ස්ලාගේ බඩුත් එක්ක හරිද? පාරිභෝගිකයන්ගේ භාණ්ඩද සමග කන්ටේනර්ස් 4ක හරි භාණ්ඩ අප විසින් ආපදා කළමනාකාර මධ්‍යස්ථාන වෙත යවන්න ලදී. හරි? ඒකට පර්සනල් අයිටම්ස් උත් තියෙනවා. මේවා එතනින් ක්ලියර් වෙන්නත් ඕනේ. ඔක්කොමත් එක්ක තමයි යවලා තියෙන්නේ. හරි?
ශ්‍රී ලාංකික ආයතනයක් විදිහට රට විපතට පත් මොහොතක අපේ යුතුයකම අපේ ඉටු කළ අතර එකා මෙන්ම එක්ව මේ සඳහා සහයෝගය ලබා දුන් සියලු දෙනාට සහ බාන්ඩ් ඇසුරුම් කිරීම කන්ටේනර්ස් ලෝඩ් කිරීම සඳහා රාත්‍රී පවා පැමිණ සහයෝගය ලබා දුන් ආදරණීය ශ්‍රී ලාංකිකයන්ට රොයල් කාගෝ අපගේ ස්තුතිය පුද කරන ලදී ආයිබෝන් කියලා කියනවා. දැන් උකට පැහැදිලිට ඒතකොට ඊට දාන මෙතන බිල් ටිකක් දානවා. අපේ චමින්ද අයියා. මේ බිල් ටිකේ පොඩි ඩිස්ක්‍රිපන්ස් එකක් තියෙනවා. එකම බිල තැන් දෙකක තියෙනවා. ඒ බිල ගැනත් අපි කතා කරන්න. මේ ටෝටල් බිල් තියෙනවා මෙතන 1 2 3 4 5 6 7 8 9 10 11 12. මේ ටෝටල් බිල් වල තියෙනවා කියුබික් මීටර් කොච්චර ප්‍රමාණයක් තියෙනවා කියලා. මේකෙන් තමයි හොයාගන්නේ මේ තියෙන බිල් වලට සාපේක්ෂව ගිහිල්ලා තියෙන්නේ ඕගොල්ලෝ එකතු කරු බඩු කන්ටේනරයක් විතරයි කියලා. ඇත්තටම එකතු වෙලා තියෙන කන්ටේනරයක් විතරයි. අර පම්පෝරි ගහපු 20 ටොන් මෙට්‍රික් ටොන් හෙට්‍රික් ටොන් කිව්ව ඔක්කොම අර මිනිස්සයාගේ මමත්වය රැක ගන්න නිකන් පගිලා ගහපු බොරු ටිකක් විතරයි. ඒක 100% බොරු. එහෙම එකක් එතන වෙලා නැහැ. හරි. එතකොට දැන් මේකේ තවත් හාරණ අපි ඇතුළට ගිහිල්ලා. මොකද හාරන්නේ? එහෙනම් රතු කුරුසියට ඇරියා කියලා කිව්ව බඩු ටික. මොනවාද රතු කුරුසියගේ බඩු ටික? මොනවාද? එතකොට ඔන්න අපිට ඒකට උත්තර හම්බ වෙනවා. හරිද? ඒකට උත්තර හම්බ වෙන ටික අපි කියන්නම්. අර බිල් දෙකක් තියෙනවා ඉස්සෙල්ලාම. අර තියෙන බිල් දෙක. ඔබ දැක්කද නැහැ අර බිල් දෙකක් එකම නම්බර් එකෙන් බිල් දෙකක් තියෙනවානේ. ඒ තියෙන මෙන්න මේ කාගෝ දෙක. එනදී බලන්න කාගෝ එක මම පොර බලා ගන්න. මම මේ රතු කුරුසිය ගැන කියන්න කටුත් එකෙන් පොඩ්ඩක් ඉන්න. හරි මේ එක පෙට්ටියක් තපරේ. යා පෙට්ටිය ඔයාලා බෙලදී නම්බර් එක. මේ නම්බර් එක බලන්න කාගෝ පෙට්ටිය 6545 නම්බර් එක කාගෝ පෙට්ටිය. හරිද? මේ ඔක්කොම රොයල් කාගෝ එකෙන් ලබා දුන්නේ. හරිද? ඒතර මේක පෙට්ටියක්. ඊළඟට තියෙනවා තව පෙට්ටියක්. හරි මේ තියෙන පෙට්ටි දෙක 6545 කියලා ගහලා. හරිද? එතකොට මේ බිල තමයි අර එක තැන දෙකක වෙලා තියෙන්නේ. ඊළඟට මොනවාද? මේ තියෙන අනිත් පෙට්ටිය 6532 කියලා පෙට්ටිය. මේ තියෙන්නේ 6532 කියලා පෙට්ටිය තියෙන්නේ. හරි මේ තැන්ට මට ඕනේ ඒවා. හරි ඊළඟට තියෙනවා මේ ඩොනේෂන් එක අනිත් එක. මේ තියෙන දැන් මේ රතු කුරුසිය කතාව මම කියන්න බෑ කියලා. මේ තමයි මේ බඩුත් එක්ක කන්ටේනර් එකේ බඩුත් එක්ක ලංකාවට ගිය බඩු ටික. එතකොට මේ බඩු ටික ලංකාවට ගියාට පස්සේ මේ තවත් තියෙනවා වීඩියෝ. මේ ඔක්කොම අපේ මේ ලංකාවේ කොල්ලෝ මහන්සියෙන් එකතු කරු බඩු. එක දෙයක් ඔයගලන්ට කියන්නම්. උඹලගේ බඩු කිසිම තැනක හොරකමක් වෙලත් නැහැ. උඹලගේ බඩු නැස්තිලත් නැහැ. කඩේකට ගිහිල්ලත් නැහැ. කිසිම තැනක එහෙම දෙයක් වෙලා නැහැ. මොකද පර්සනලි මේක එළියට ගියේ නැහැ. මේක ගියේ ඩිසාස්ටර් මැනේජ්මන්ට් සෙන්ටර් එක කරා. තාම අපි ඩිසාස්ටර් මැනේජ්මන්ට් එක කතා කරලා ඒක කන්ෆර්ම් කරගත්තේ නැහැ. හැබැයි අපි චමින්දයාගේ කතාව විශ්වාස කරනවා. චමින්දයාට අනුව මේක ක්ලියර් වෙලා ඉවරයි. ඒක දැනට අපි ක්වෙස්චන් මාක් එකක් තියාගන්නවා. අපි උනාට 80% චමින්දයා කියව වචන විශ්වාස කරනවා. හැබැයි අපිට මිනිස්සුන්ගේ වචන වලින් විතරක් විශ්වාස කරන්න බැරි නිසා අපි මේ ගැන ක්‍රොස් චෙක් කරලා තව ටිකක් කියන්න. රයිට්. එතකොට දැන් මේ රතු කුරුසිය කතාව. හරිද? රතු කුරුසිය කතාව තමයි මේ රතු කුරුසියට බඩු ටික රතු කුරුසියට කියලා මේ පොඩි පෙට්ටිය හරි කන්ටේනර් මේවා. හරිද මේවා. හරිද? එතන මේකෙන් පෙට්ටි ප්‍රමාණය මේ කියන්නේ කන්ටේනර් එක ඇතුලේ තියෙන වුඩ් පෙට්ටි තියෙන ලී පෙට්ටි. ඒ ලී පෙට්ටි වලින් කිහිපයක් තමයි නුවරට යන්නේ රතු කුරුසියට දෙන්න කියලා. එතකොට මේකට එවනවා ලියුමක්. හරිද? මේකට එවනවා ලියුමක්. ලියුම තමයි දිසාපතිතුමා දිස්ත්‍රික්ක ලේකම් කාර්යාලය මහනුවර. හරිද? මේ තියෙන්නේ ඒ ලියුම. හරිද? මොනවාද මේක එවන්නේ ශ්‍රී ලංකා රතු කුරුස සමාජය. ශ්‍රී ලංකා රෙඩ් ක්‍රොස් සොසයිටි එකෙන් තමයි මේ ලියුම එවන්නේ. මේ තියෙන ලියුම. හරි මම මේක ඔයගලට අහෙන්න කියවන්නම්. හරිද? දිසාපතිතුමා දිස්ත්‍රික්ක ලේකම් කාර්යාලය මහනුවර. දිසාපතිතුමනි ආපදා සහන ලබා දීම. ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ මහනුවර ශාඛාව මගින් මහනුවර දිස්ත්‍රික්කයේ පසුගිය ආපදාවන්ට ලක් වූ පවුල් සඳහා ලබා දීමට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රෙදිපිලි හා පාසල් උපකරණය ඩුබායි රාජ්‍යයේ සිට එකතු කර කන්ටේනර් එක ප්‍රමාණයක සිලෝන් රොයල් සී කාගෝ සර්විස් කොළඹ LLC රොයල් කාගෝ මාර්ගයෙන් ලංකාවට එවා ඇති අතර මේ වන විට එය කොළඹ වරාය වෙත ළඟා වී ඇති බව දැනගන්නට ලැබී ඇත. මේ කවුද මේ කියන්නේ? ආනන්ද උසන්වත්ත ශාඛා සභාපති ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ මහනුවර ශාඛාව. මෙයා තමයි මේ කියන්නේ. කාටද මේ කියන්නේ? දිසාපතිතුමා දිස්ත්‍රික්ක ලේකම් කාර්යාලය මහනුවර. හරිද? මේ භාණ්ඩ රජයේ ප්‍රතිපත්ති වලට අනුව ආපදා කළමනාකාර මධ්‍යස්ථානයේ හරහා නිදහස් කර ගැනීමට මේ වන විට කටයුතු සිදුවනම ඇත. එතකොට මේක යන්නේ කොහොමද? දිසාස්ටර් මැනේජ්මන්ට් එක විතරයි. මේක කාගේද නමට ගියේ නෑ. මේක යන්නේ DMC නමට තමයි. හැබැයි අශෙන් ඒක හංගලා තිබ්බේ. අශෙන් මේ අද වෙනකන් කිව්වේ අශෙන්ගේ නමට ඇරියා. මට රුක්ෂාන් කලින් කියලා තිබ්බා. එයා ටැක්ස් එක ගෙව්වා. ටැක්ස් ගෙවලා තියෙන ඔක්කොම කියලා. එහෙම ටැක්ස් ගෙවලා දැන් මොකුත් නෑ. මේක ආපදා කළමනාකාර මධ්‍යස්ථාන තමයි මේක ගිහිලා තියෙන්නේ. හරි. ගැනීමට මේ වන විට කටයුතු කරනවා. මේ එසේ නිදහස් කර ගැනීමෙන් පසු මෙම කන්ටේනරයේ ඇති සියලුම දෑ ශ්‍රී ලංකා රතු කුරුස සමාජය මහනුවර ශාඛාව වෙත ලබා දීමට ආපදා කළමනාකාරණ මධ්‍යස්ථානයේ වෙත ඉල්ලීම් ලිපියක් ලබා දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි. දැන් මේ සම්පූර්ණ කන්ටේනර් එක ඩිසාස්ටර් මැනේජ්මන්ට් සෙන්ටර් එකට ගියාට පස්සේ මේක යන්නේ රෙඩ් ක්‍රොස් එකේ මහනුවර ශාඛාවට තමයි ඉල්ලලා තියෙන්නේ. කන්ටේනර් 4ක් නෑ පුතේ.
එක කන්ටේනර් එකක් තියෙන්නේ ඒ කන්ටේනර් එක කියන්නේ මහනුවර රෙඩ් ක්‍රොස් එකට. ඔච්චරයි. හරි. එතකොට ඊළඟට තියෙනවා එමෙන්ම මෙම භාණ්ඩ අප වෙත ලැබුණු පසු එම භාණ්ඩ ලැයිස්තුගත කරන අවස්ථාවේදී මෙහි විනිවිදභාවය සහ වගකීම් සහතික කිරීම සඳහා හැකිනම් දිස්ත්‍රික්ක ලේකම් කාර්යාලයේ නියෝජිතයෙකු සහභාගීත්වය ලබා දෙන ලෙසද කාරුණිකව ඉල්ලා සිටිමි. දැන් මේ කවුද එවන්නේ? මම නැවතත් කියනවා දිසාපතිතුමාට එවන්නේ දිස්ත්‍රික්ක ලේකම් කාර්යාලය මහනුවර. හරිද? එතකොට කවුද මේක එවන්නේ? ආනන්ද උසන්වත්ත ශාඛා සභාපති ශ්‍රී ලංකා රතුකෘෂ සමාජ මහනුවර ශාඛාව. එතකොට මේකේ ඩේට් එක තමයි 2025 12/22 තමයි මේක දන්වලා තියෙන්නේ. එතකොට ඒකට තව ලියුමක් තියෙනවා. මේ ලියුම එන්නේ අතිරේක ලේකම් මේක මොනවාද? එවන්නේ ඉන්දික උඩවත්ත දිස්ත්‍රික්ක ලේකම් යවනවා මේක අතිරේක ලේකම් ආරක්ෂක අමාත්‍යාංශය. දැන් මේ පළවෙනි ලියුම යන්නේ කොහෙන්ද? රතුකුරු සමුදායෙන් යනවා දිසාපතිතුමාට. දිසාපතිතුමා මේ ලියුම යවනවා ආරක්ෂක අමාත්‍යාංශයට. අපි බලමු ආරක්ෂක අමාත්‍යාංශය මොනවාද මොකද්ද අහලා තියෙන ලියුම මොකද්ද කියලා. ඒ ලියුමේ තියෙනවා හරිද? අතිරේක ලේකම් ආරක්ෂක අමාත්‍යාංශය ආපදා කළමනාකාර අංශය විද්‍යාමාවත කොළඹ 7 කියලා තමයි ඇඩ්‍රස් එක තියෙන්නේ. හරි. එතන මේ ඇඩ්‍රස් එකේදී ආපදා සහන ලබා ගැනීම උක්ත කාරණයට අදාළව ශ්‍රී ලංකා රතුකෘෂ සමාජයේ ශාඛා සභාපතිගෙන් අංක SLRCS-KD-LO-219-2025 හා 2025 දෙවන දින ලිපියක් මගින් මහනුවර දිස්ත්‍රික්කයට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වයේ හේතුවෙන් පීඩාවට ලක් වූ ජනතාව සඳහා ලබා දීමට නියමිත සහනාධාර ද්‍රව්‍ය තොගයක් ඩුබායි රාජ්‍යයේ සිට ලංකාවට එවා ඇත. අදාළ ලිපියේ පිටපත් මේ සමග අමුණා ඇත. මෙම භාණ්ඩ ආපදා කළමනාකාර මධ්‍යස්ථානය හරහා නිදහස් කරගත් පසු එම කන්ටේනරයේ ඇතුළත් සියලු භාණ්ඩ ශ්‍රී ලංකා රතුකෘෂ සංගමයේ මහනුවර ශාඛාව වෙත මුදා හැරීමට අවශ්‍ය කටයුතු සිදු කර දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. කවුද මේක කියන්නේ? දිස්ත්‍රික්ක ලේකම් සභාපති ඉන්දික උඩවත්ත මහත්මයා දිස්ත්‍රික්ක ලේකම් දිසාපති මහනුවර මොහු තමයි කියන්නේ. දැන් කතාව පැහැදිලිනේ. රතුකුරුසෙට එක කන්ටේනර් එකක් අරයට තව කන්ටේනර් එකක් මෙහෙට තව කන්ටේනර් එකක් කියලා නැහැ. හරි. කියුබික් මීටර් 50.4ක් උපරිම කියුබික් මීටර් 60ක ප්‍රමාණයක්. ඒ කියන්නේ අපි කන්ටේනර් එකකින් ගත්තොත් අඩි 40ක එක කන්ටේනර් එකක් ලංකාවට ගිහිලා තිනවා. ඕගොල්ලන්ගේ මහන්සියෙන් එකතු කරපු බඩු. ඒ බඩු ටික ලංකාවට ගිහිල්ලා ඉවරලා ඒ බඩු ටික දැන් මේ වෙනකොට ඩිසාස්ටර් මැනේජ්මන්ට් සෙන්ටර් එක යටතේ තමයි තියෙන්නේ. මේ ගැන රොයල් කාගෝගෙන් අශෙන්ගෙන් අහන්න අපි මේක දැන් එළියට කියමුද කියලා අහන්න අශෙන් කියනවා එපා කියන්න දාන්න එපා බිල් කියලා. හැබැයි එක්සත් අරබ් එමිරාජ්‍යයෙන් ආපු ලොකු බලපෑමත් එක්ක ඒ කියන්නේ මේකේ වැඩ කරපු මේකේ මහන්සි වෙච්ච මේ දරදිය ඇදපු දාඩිය පෙරාගෙන වැඩ කරපු කොල්ලෝ කෙල්ලෝ හරිද Facebook එකට ඇවිල්ලා කෑ ගහලා කෝ යකෝ අපි ආපු බඩු කියලා අහනකොට රොයල් කාගෝ ගන්නවා තීරණයක් රයිට් මම එළියට ඇවිල්ලා මේක කියනවා කියලා. ඒක තමයි අද ඔය පළවෙනි පෝස්ට් එකේදී කිව්වේ. හැබැයි මේ පෝස්ට් එකේදී මිනිස්සු පොඩ්ඩක් කන්ෆියුස් වුණා. කන්ටේනර් 4ක් කියලා තියෙනවා. එතන පොඩ්ඩක් මිනිස්සු පොඩ්ඩක් කන්ෆියුස් වුණා. අපි චමින්දව ලයින් එකට අරගෙන චමින්දත් එක්ක කතා කරා. චමින්දයි ආයිසර පැහැදිලි කරා කන්ටේනර් 4ක් නෙමෙයි. එක කන්ටේනර් එකයි අර තියෙන බිල් ටික කියුබික් මීටර්ස් මෙච්චරයි තියෙන්නේ. ඒ ටික ඔක්කොමයි තියෙන්නේ. එක කන්ටේනර් එකට. ඒ කන්ටේනර් කියන්නේ ඩිසාස්ටර් මැනේජ්මන්ට් සෙන්ටර් එකට. ඒ ඩිසාස්ටර් මැනේජ්මන්ට් සෙන්ටර් එකෙන් ඒ කියන්නේ රතුකුරුසෙට. කොහෙද? මහනුවර ශාඛාවට. ඒකත් රික්වෙස්ට් තමයි කරලා තියෙන දැනට. ඒක යනවාද නැද්ද කියලා තාම අපි දන්නේ නැහැ. එතකොට කන්ටේනර් 4ක් නැහැ. හරිද? කන්ටේනර් 4ක් නැහැ. එක කන්ටේනර් තියෙන්නේ. අපි රොයල් කාගෝ එකේ කතාවත් අහන්න දෙයක් නෑ. මම හිතා රොයල් කාගෝ එකේ ඔයගොල්ලෝ අහන්න ඇති කතාව. චමින්දා කතාව මම අහන්න ඇති මේ කතාව. අයිවන් සුසන්දාවක්. විශේෂයෙන් මේ ලයිව් එකක් එන්න හිතුණා. මේ ගොඩක් කතා බහට ලක් වෙනවා ලංකාවට යවපු ඩොනේෂන් සම්බන්ධයෙන් කන්ටේනර් සම්බන්ධව. ඉතින් පළවෙනිම කියන්න ඕන රොයල් කාගෝ අපි මේකට මූලිකත්වය ගත්තේ මේ ඒ දවසේ කියන එදා ඔය යසෙන් වීඩියෝ කරන්න ඉස්සෙල්ලා අපි උදේ අතරම දැම්මා අපිට ඕන වුණා ලංකාවේ ව්‍යසනයටපත් වෙච්ච මිනිස්සුන්ට මොන හරි දෙයක් කරන්න ඕන කියලා. ඒකෙන් අපි අපේ කස්ටමර්ට කිව්වා ඔයාලා කැමති නම් අපිට බඩු දෙන්න අපි ඒක ලංකාවට යවනවා කියලා. ඊට පස්සේ මේ වීඩියෝ එකක් දාන අවශ්‍ය දැක්කාම අපි කිව්වා ආගේ බඩු දෙනවා අපි ඒවා යවලා දෙන්න කියලා. මේ සම්පූර්ණ මේ කොටස අපි ඔය අපේ කාගෝ ආයතනය හරහා අපි නොමිලේ තමයි මේ සම්බන්ධයෙන් අපි වැඩ කටයුතු කරේ. අපි නොමිලේ ෂිපින් එක යාලා ලංකාවට යවලා දෙන්න. ඉතින් ඒකේ දැන් අශයන් සහ අනිත් කට්ටිය කියනවා කන්ටේනර් 4ක් යවුවා කියලා. කන්ටේනර් 4ක් යවුවේ අපේ කන්ටේනර්. ඒ කියන්නේ කන්ටේනර් 4ක බඩු ඒගොල්ලෝ දුන්නේ නැහැ. පළවෙනිම දේ අපි පළවෙනි දවසේ ගිහිල්ලා වර්ෂවලින් අපි බඩු ගත්තා. අපේ ලොරිය ගිහිල්ලා අපේ වීඩියෝස් තියෙනවා. මේක අහන්න. දැන් අපි රොයල් කාගෝ එකේ සභාපතිතුමාම කියනවා කන්ටේනර් 4ක් කරේට කන්ටේනර් 4 බඩු තියෙන්නේ ඒගොල්ලන්ගේ නෙමෙයි. එක කන්ටේනර් විතරයි ඒගොල්ලන් බඩු තියෙන්නේ. ඉතුරු බඩු ටික ඔක්කොම ඒගොල්ලන්ගේ කියලා කියනවා. එතකොට මම රික්වෙස්ට් කරා චමින්දයට ඉල්ලන්න ඒගොල්ලන්ගේ ලිස්ට් එකක් කියලා. මොකද හේතුව ඒගොල්ලන්ට කියපුවා නෑ අපි මෙච්චර දුන්නා කියලා. ඉතින් ඒක නිසා මේක ඕගොල්ලන්ට බාරයි. මේක තමයි කතාව. මේක තමයි කතාවේ පටන් ගන්න සහ මම කතාවේ අවසානයේ මම ඔයගොල්ලන්ගේ දෙයක් ඉල්ලා සිටිනවා. යූ ඇත්තට විදියට මම දන්නවා ඔයගොල්ලෝ නොවැම්බර් මාසේ යූ ඇත්තට ගොඩාක් බයින්ඩ් ඇති. ඇයි මුන් යන්නේ නැත්තේ? මුන් එහෙම හිතරලා පඬිත් රෝග දෙනවා. ඇවිල්ලා උදව් කරන්නේ නැහැ. හැබැයි අපි දන්නවා
අර නිලමස්සෙක් ආපුවාම අපි දන්නවා මේ නිලමස්ස ඇවිල්ලා අනිවාර්යයෙන්ම ගූගුඩක් ගාවට තමයි යන්නේ කියලා. එතකොට අපි try කරේ අපේ මේ කොල්ල කෙල්ලන්ට ඇඩ්වයිස් කරන්න අපේ රෝසලට අපේ එරික්ලට මම අපේ කියලා මේ කතා කරන්නේ උන් මේ රටේ ජීවත් වෙන රටට අපේ මේ රටේ ඉඳලා අපේ රටට විදේශ විනිමය යවන රටවිරුවෝ. එතකොට මේ මිනිස්සුන්ගේ මහන්සිය ශාමිකාලා වගේ අහිංසක ගැහැණු ළමයින්ගේ මහන්සිය තිසරලා වගේ මිනිස්සුන්ගේ මහන්සිය එතකොට මේ රුක්ෂාන් මල්ලිලා වගේ අයගේ මහන්සිය මේ කාගේ මහන්සිය බාධු වෙන්න දෙන්න බෑ. හැබැයි මෙතන වගකීමක් බාර ගන්න ඕනේ අනිවාර්යයෙන්ම අශේන් එක්ක මේක කරපු අනුක් ඒ වගේම රුක්ෂාන් මේ බොරුව සමාජගත කරද්දිත් අශේන් මේ බොරුව කියද්දිත් ඒ බොරුව වහගෙන SL රයිඩර්ස්ලා දාන පෝස්ට් ටිකට පෝස්ට් අයින් කරන්න කියලා පර්සනලි කතා කරපු ඕගොල්ලොත් වගේ කියන්න ඕනේ. කොහොම හරි වැරද්දක් වුණා ඒකට වරද්ද සමාවිල්ලුවා. ඒ නිසා අපි ඒක දිගට ගෙනියන්නෙත් නැහැ. හැබැයි මතක තියාගන්න. මේ වගේ උඩින් වැටෙන මිනිස්සු මේ රටට ආපුවාම එකපාර අහුවෙන්න යන්න එපා දීනේ. හරිද? 50 දිරම් කියාගෙන එනකොටම අපි දැනගත්තා මොකක් හරි ජල්තරයක් දාලා බාල්දියක් පෙරලා තමයි යන්නේ කියලා. එතකොට 50 දිරම් කීක ඇවිල්ලා. ඊට පස්සේ කොහේවත් නැති අර රුක්ෂාන් දුන්න කිලෝ 25. රුක්ෂාන් මචං මේ කිලෝ 25 ලංකාවට අරගෙන පුළුවන්ද කියලා කිව්ව වෙලාවේ දුන්න කිලෝ 25 අරගෙන ලයිව් එකක් දාලා. හරිද? හම්බෙච්ච සෙනක නිසා ඩක් ගාලා වැඩේ හයිජැක් කරලා. ඒ හයිජැක් එකෙන් Tamanට views ටිකක් හදලා ලකුණු ටිකක් දාගන්න හදලා. කැමරා එකට විතරක් මට මේක කිව්වේ මේ එතන වැඩ කරන මිනිස්සු. සෙල්ෆි එක කියන්නේ ලයිව් කැමරා එකට විතරක් පරි බෑග් එකක් උස්සනවලු. හරිද? එහෙම කරලා. හරිද? එහෙම කරලා හැබැයි මිනිස්සුන්ට ඕනේ මේ ලාකර මිනිස්සුන්ට යවන්න ඕනේ මේක. ඒ හිතුවා මේ මිනිස්සයා මේක කරයි කියලා අපේ ලංකාවේ මිනිස්සුන්ගේ තිබ්බ විශ්වාසයක්. අපි හැමදාම රවුටුන විශ්වාසය තමයි. හැබැයි අපිට අපේ තියෙන හරි නිහතමානී ගතියක් ඔය මානුෂීය මෙහෙම වලට එනකොට ඇඟේ තියෙන දේ හරි කැම ටික හරි දෙන සයිස් එකේ මිනිස්සු තමයි එක්සතාවේ මේ රාජ්‍යයේ ඉන්නේ. හැබැයි උන්ට නම් වචනයක් කියන්න එපා ප්ලීස්. උන් ඇවිල්ලා පට්ට ගේමක් ගහලා මාර විදියට මහන්සිච්ච මිනිස්සු ටිකක් තමන්ගේ නිවාඩු කාලය කැප කරලා මේ ගේම් එකට බහැලා වැඩ කරපු ටිකක් ප්ලීස් උන්ට නම් බයින්න එපා. උන්ට රෙස්පෙක්ට් කරන්න. උන් මේ වැඩේ කරාට. මොකද හේතුව මේ වැඩේ තමන්ට ලකුණු දාගන්න මම තමයි පොර කියලා කියන්න හිතාගෙන මේක කල්මර කොයිකද රතු කුරුසෙට ගියාට පස්සේ ඊට පස්සේ ඕක මහලුකට ගිහලා එක කන්ටේනර් එකක් ක්ලියර් කරලා කන්ටේනර් 4ක් ක්ලියර් කරා කියන බොරුව කියන්න තමයි අශෙන් හිටියේ. ඒ බොරුව සබහාදහමට අපි එකක නිසා සබහාදහමට අපි යටත් නිසා අපි ආයුබෝවන් කියලා ශ්‍රී ලංකා කියලා කියනකොට අපි ඇත්තටම ආයුෂ බෝ වේවා මගේ ලංකාව කියලා කියන මිනිස්සු නිසා අපිට මේක දෙයියෝ පෙන්නුවා ඔක්කොටම කලින්. කොහේවත් නැති එක කොහොම මිනිස්සු පෙන්නුවා. ඒක නිසා මම බොහොම ආදරෙන් ඉල්ලා සිටිනවා ඔයගොල්ලන්ගෙන් මේ වගේ මිනිස්සුන්ට අහු වෙන්න එපා. වරදක් කරොත් වරද පිළිගන්න මිනිස්සෙක්ට සමාව දෙන්න. ඒක මහා රෙස්පෙක්ට්. කවුරු කෙනෙක් කියලා ලයිව් එකක කිව්වොත් මට සමාව වෙන්න කියලා සමාව දෙන්න. හැබැයි සමාව ගන්න ඕනට බොරු කිය ඒ බොරුවට උඩින් තව බොරුවක් කියලා. ඒ බොරුවට තව බොරුවක් කියලා. ඒ අසෙන් ඔක්කොම කරලා විශ්වීය මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා මේ රටේ ජනාධිපති දෙන්න කියලා. ඒ තව බොරුවක් කියලා. කරලා ඉවරලා අර නැවකට අර මේ ඕන කෙනෙක්ට යන්න පුළුවන් අර මේකට මොකද්ද මේ චැරිටි නැවට ගිහිල්ලා එතන ලයිව් වීඩියෝ දාලා. හරිද? පික් කරන්න කවුරුත් නැහැ කියලා ඉවරලා මොනවාද සිකුරාදා උදේ මේ එදා ආපු දවස් උදේ අබුඩාබි ඉඳලා කෝල් කරලා මේ අපේ කවුද SL ඩුබයි රයිඩර්ස්ලාට බොරු කියලා. හරි මේ රටේ මිනිසුන්ට කියන්න පුළුවන් තරම් පට්ටපල් ටොම් පච කියලා. උන්ව නිකන් මේ මිනිස්සු ටිකව නිකන් අර උන්ගේ නිකන් අතදරුව වගේ කරගෙන. හරිද? මේ හොඳට වැඩ කරන මිනිස්සු මූ ආවිලා ජොබ් එකක් කරන්නේත් නැහැ. අර කැමරා එකක් උස්සගෙන මේ දෙන්න මේ මිනිස්සුන්ව කඩේ ඇරිල්ල. හරි ආයිත් කරන්න දෙන්න එපා මේ රටේ. අපි නම් කරන්න දෙන්නේ නැහැ. හරිද? මම නම් පර්සනලි මේ රටට ඇවිල්ලා ලයිව් එකක් දැම්මොත් මම නම් ගිහිල්ලා අර ජනාධිපතිතුමා ඉඳකුව කියන මේ අරබික් එක මේ ස්ක්‍රීන්ෂොට් එක අරබික් ට්‍රාන්ස්ලේට් කරලා පොලිසියට බාර දෙන එකක් බාර දෙනවා. බොරු කිව්වර. හරිද? ඒක නිසා ඕගොල්ලෝ මේ වීඩියෝ එක බලන ඕගොල්ලෝ හැම වෙලාවෙම හිට ගන්න හරි පැත්තේ. මේ වගේ බොරු කාරයන්ට අහු වෙන්න එපා. මේ මිනිස්සුන්ට අවශ්‍ය වෙන්නේ views විතරයි. මේ උන්ට කියන්නේ views හිඟන්නෝ. හරිද? මුන් ඇල content creator නෙමෙයි මුන් ඇල container creatorsලා. හරි මුන් ඇල container creatorsලා. එකට හතරක් කළා container. එක container එකට හතරක් නිර්මාණය කළා. බොරු කියලා මිනිස්සුන්ව අන්දලා වැඩ කරපු මිනිස්සු කතා කරනකොට බ්ලොක් කරලා. දැන් මට කෝල් කරලා දැන් මම ආන්සර් කරන්නේ නැහැ ෆෝන් එක. මට වැඩක් නැහැ කතාන මොකද අපි ඊට කලින් ගෲප් හදලා ඔක්කොම කරානේ. අපි ඇඩ්වයිස් දෙන්න කියන්නේ දුක්ගත් නැහැ නේ. ඒක නිසා මට වැඩක් නැහැ මනුස්සයකින්. හරි. එතකොට අපි කිව්වා මේක කරන්න එපා කියලා. අනිත් එක තමයි මේ හිතන්නේ නැති ලංකාවේ අර ඉන්න සමහරක් ඉන්නේ අර ඇන්ටිලා බුදු සරණයි පුතේ, දෙවි පිහිටයි පුතේ, අල්ලා දෙවියන්ගේ පිහිටයි පුතේ, ජේසුස් ස්වාමී දරුවන්ගේ පිහිටයි පුතේ, වරදක් නම් වෙන්න එපා පුතේ කියන එවුන් ඉන්නේ. හරිද? ඒ වගේ එවුන් කියලා හිතුවා දන්නේ අපි. ඒක මේක අමතක වෙයි. හරි මේක අමතක වෙලා යයි. ඕකේ මීටව ෂේප් එක කරනවා. තව මොකක් හරි එකක් හොයනවා. තව මොකක් හරි අදක් හොයනවා කියලා හිතුවා දන්නේ නැහැ. අශෙන් මම ඔබට එක දෙයක් කියන්න මල්ලි. මේ සතරාබි මිර රාජ්‍යයේ හරි ඔටුව ඉන්නවා. හරිද? ඒ ඉන්නේ කකුල් හතරේ උන්. හරිද? කකුල් හතරේ ඔටුව ඉන්නවා. හරිද? හැබැයි මේ රටේ ඔටුව නැහැ. හරිද? ශ්‍රී ලාංකිකයෝ ඔටුව නෙමෙයි මේ රටේ. මේ රටේ ඉන්න මිනිස්සුන්ට මොලේ තියෙනවා. මේ රටේ මිනිස්සු හොයනවා. මේ රටේ මිනිස්සු අහනවා. මේ රටේ මිනිස්සු අනිවාර්යයෙන්ම හොයනවා බලනවා. මොකද උනේ කියලා. අපි ගැනත් හොයනවා. ඒක හොයන්න ඕනේ. මේ රටේ මිනිස්සු මෝඩ නැහැ. හරිද? රෝසලා මෝඩ නැහැ. එරික්ලා මෝඩ නැහැ. ශාමිකාලා මෝඩ නැහැ. තිසරමල්ලා මෝඩ නැහැ. රුක්ෂාන්ලා මෝඩ නැහැ. මන් දන්නේ නැහැ. රුක්ෂාන් ඇයි තාමත් උඹ බේරන්න හදන්නේ කියලා මට තේරෙන්නේ නැහැ. හරිද? හැබැයි දැන්වත් පිරිමියෙක් නම් හරිද? රවුල් නැතුණාට පිරිමියෙක් නම් දැන්වත් ලයිව් ඇවිල්ලා
සමාවිල්ලපන් මට මෙහෙම වැරද මම වැරදක් කරා මම මේක හරියට හෙව්වේ නෑ මට සමා වෙන්න කියලා ඉවරලා ලයිව් එකක් දැම්මනම් ඒ තමයි ඔබට කරන්න පුළුවන් නියම දේ පිරිමියෙක් විදියට හරි මේක හොදනවා නම් කොහොම හරි මේක දැන් ඩිසාස්ටර් සෙන්ටර් එකට ගියානේ ඔයා මේ කඩවල වලට විකිරෙන්න ගියේ නෑනේ කියන බයිලා ගහන්න එපා කවුරුත් මොකද හේතුව බොරු කියලා මේ ටෝන් ගණන් මගේ ෆෝන් එකේ තියෙනවා ටෝන් ගණන් මෙච්චර අච්චරක් එකතු වුණා මෙච්චර ටෝන් ගණනක් එකතු වුණා අච්චර ටෝන් ගණනක් එකතු වුණා කියලා ඉවරලා බොරු කියලා මිනිස්සුන් ඇඳුවා හරි ඒක නිසා මිනිස්සු ඇඳේ නෑ ඔබ හිතුවේ මිනිස්සු ඇඳා කියලා හැබැයි මිනිස්සු ඇඳේ නෑ මිනිස්සු ඊට කලින් ඔබ ඇඳුවා ඒක නිසා අර එදා ඔබ මට කෝල් කරන වෙලාවේ ඔබ මට කිව්වා මේ සෝබාදහම ඉන්නවා සෝබාදහම හැමදේම බලා ගන්නවා කියලා මම ඔබට චැලෙන්ජ් කරනවා ඔබ කරේ බොරුවක් ඔබ සෝබාදහම බලා ගන්න නෑ මල්ලි ඔබ සෝබාදහම බලා ගන්න නෑ හරි ඔබ සෝබාදහමෙන් දඩුවම් දුන්නා ඔබ කරන බොරුවට ඔබ සෝබාදහමෙන් දඩුවම් දුන්නා ඔබ කරේ බොරුවක් මිනිසුන්ට ඔබ කරේ ඇත්තම බොරුවක් ඔබ ඇත්තටම මේ රටට ඇවිල්ලා මේ සෙන්ටිමන්ට් එක නැති කරන්න තමයි try කරේ ඒක කරන්න දෙන්නේ නෑ මල්ලි ඊළඟ පාර නම් මේ රටට ඇවිල්ලා වැඩ නම් මේ වීඩියෝස් නම් කරන්න හදන්න එපා මම පර්සනලි කියනවා මේ රටේ කවුරු රෙස්ටොරන්ට් එකක් කවුරු හරි කෙනෙක් ওই මිනිස්සුත් එක්ක බ්ලොග් එකක් කරොත් එහෙම අනිවාර්යෙන් මම නම් පර්සනලි කියනවා යන්න එපා ඔය රෙස්ටොරන්ට් එකට කන්න යන්න එපා කියලා මම නම් කියනවා ඒක නිසා මේ රටේ වැඩ කරන කම්පැනිස් තියෙනවා නම් මේ රටේ තියෙන රෙස්ටොරන්ට් තියෙනවා කරුණා කරලා ඔය වෛරස් ටිකට ලංකාවෙ ඉන්න දෙන්න ඔය වෛරස් වලට මේ රටට ඇවිල්ලා මේ රටේ තියෙන සෙන්ටිමන්ට් එක ස්පොයිල් කරන්න දෙන්න එපා හරි උඹලට views ඕන නම් උඹලට ඇඩ්වර්ටයිස්මන්ට් කරන්න ඕන නම් කියපන් ෆ්‍රී කරලා දෙන්න උඹලගේ ඔය US ඇතුළට දාලා ෆ්‍රී ෂෙයා කර ඕන දේ ෂෙයා කරගන්න උඹලගේ බිස්නස් කරගන්න අපි සපෝට් දෙන්න හරිද මේ රොෂාන්ලා මේ ඔක්කොම ඉන්නවා මේ උඹලට මේ TikTok ඕන උන්ට පුළුවන් කරන්න TikTok කරන්න හොඳ කෙල්ලෝ ටිකක් ඉන්නවා උන්ට පුළුවන් කරන්න මේ රටේ මේක ලින්ක් කරන්න එපා ඌ වෙනවා නම් මේ රටට ඇවිල්ලා කාලා බිලා ගියදෙන් හැබැයි ආයිත් අහුවෙන්න එපා ආයිත් මේ වගේ දේවල් එනකොට හයිජැක් කරන්න දෙන්න එපා රුක්ෂාන්ට හොඳ වැඩේ හොඳම වැඩේ මොකද හේතුව තමන් යවන්න ගිය කිලෝ 25 මූට දීලා මූ එක හයිජැක් කරා මේ සම්පූර්ණ කතාව අපිට කියනවා අයියේ මූ පරිප්පු බෑග් එක උස්සන්නේ නැහැ මූ පරිප්පු බෑග් උස්සන්නෙත් මේ කැමරා එක උස්සලා අපිට විතරයි ඊට පස්සේ මූ නැහැ අන්තිමට අපි විතරයි ඉතුරු මූ ගිහිල්ලා මූ කණ්ඩ බොණ්ඩ ගිහිල්ලා මූ ගෙදර ගිහිල්ලා මූ නැහැ හැබැයි ඒ වෙලාවේ ඒ වැඩ කරපු කොල්ලෝ කෙල්ලෝ ටිකට thank you very much ගොඩක් ස්තුතියි ඔයගොල්ලෝ හැමෝටම ඔයගොල්ලෝ මාර ගේම් එකක් ගැහුවා ඔයගොල්ලෝ සුපිරියටමයි වැඩේ කරා ඔයගොල්ලන්ගේ මහන්සිය අපතේ ගියේ නැහැ කියන එක විතරක් මම බොහොම ආදරෙන් කියනවා ඒ කතාව අපිට අද දවස් ඇතුළත එළියට ගන්න පුළුවන් ඉච්ච ගැන ගොඩාක් මම සතුටු වෙනවා ඒ කතාව මේ විදිහට එළියට ලබා දීපු SL Dubai Riders ලා ෆස්මී ඇතුළු සෙට් එකටම පට්ට රෙස්පෙක්ට් මචං උඹලට තමයි මේකේ සම්පූර්ණ ක්‍රෙඩිට් එක යන්න ඕනේ උඹලා තමයි මේකට කට ඇරිය කොන්දා කෙලින් තියාගෙන ඊළඟට එරික් ඊළඟට රෝසා මේගොල්ලෝ කට ඇරියා මේ කතාවට කට ඇරලා අනිත් ඔක්කොම මේ ගැන කතා කරපු හයි ඩුබයි බෝඩරේ මේ සෙට් එකටම thank you very much මේකට කට ඇරියට කෝසල මචං බැනුම් අහගෙන පට්ට බැනුම් ටිකක් අහගෙන උඹ කට ඇරියා මේකට අපිටත් කලින් අපි එපා කියද්දි උඹ එක කරා මචං at the end මේ කතාව මේ විදිහට විසඳුණා ඒක නිසා අපිට තියෙන එකම ප්‍රශ්නයයි මේක ඇත්තටම ඩිසාස්ටර් මැනේජ්මන්ට් සෙන්ටර් එකට ගියාද කියන එක විතරයි තියෙන්නේ. හැබැයි අපි 80ක් අපි රොයල් කාගෝ විශ්වාස කරනවා. ඉතුරු 20 තියෙන්නේ මේ අෂෙන් කරපු බොරුව නිසා තියෙන ඩවුට් එකක් විතරයි තියෙන්නේ. ඒ 20ත් අපි හිතයි ක්ලියර් කරගන්නවා. හැබැයි අපිට හුස්ම ගන්න පුළුවන් මේ අමාරුවෙන් වැඩ කරපු මහන්සි වෙච්ච මිනිස්සු ටිකට හරි ඒගොල්ලන්ගේ ශ්‍රමයට ඒගොල්ලෝ දීපු බඩු ටිකට මම විශ්වාස කරනවා පර්සනලි සාධාරණයක් ඉටු වුණා කියලා. ඒක නිසා අපි හැමෝම සතුටු වෙමු. මේ කාර්යය පටන් ගත්තු රුක්ෂාන් මල්ලි. එයා තමයි මේක ඉස්සෙල්ලා පටන් ගත්තේ. අෂෙන් නෙමෙයි. අෂෙන් කරේ ලයිව් වීඩියෝ ගිලවලා රුක්ෂාන් මේක දාපු කිලෝ 25 හයිජැක් කරපු එක. හයිජැක් කරලා ගේම් අතර ගත්තු එක. එතනින් හරි අෂෙන් කරපු බම්බුවක් නෑ. හරි. ඒක නිසා මේ රටේ ඉඳලා මේ රටේ එකතු වෙලා මේ කරපු වැඩේට හරිද මේ කරපු වැඩේට මල්ලි උඹලට සුරේෂ්ලට මොනවාද කවුන්සිල් ජෙනරල් කාර්යාලයට සහ අපේ ෆ්‍රයිකෝ ආයතනයට නිර්මාණ කාගෝ රොයල් කාගෝ මේ හැමෝටම හදවතින්ම ස්තුති කරනවා SL Dubai Riders උඹලට පට්ට විදිහට ස්තුති කරනවා මචල්ලා උඹලා මාර ගේමක් ගැහුවා ඒක පට්ට රෙස්පෙක්ට් මාරයි මම අද දෙක කතා කරන්නේ උඹලට ඇත්තම ස්තුති කරන්න ඕනේ මචං බොක්කෙම්ම අද දවසේ උඹලගේ කාලය ගියා උඹලගේ කාලය ගොඩක් වැය කරා පස්සේ උඹ සෑහෙන වැය කරා අනිත් එක මට උගේ අම්මරගෙන නෑ බං මේ උඩට තෑන්ක්ස් කරපන් මචං මේ කතාවේ මං හිතන්නේ අපේ කාර්යය මේ කන්ටේනර්ස් වලට මොකද උනේ කියන කාර්යය මිනිසුන්ට මේ විදිහට එලි කරා ඒක එලි කරන්න පාර කැපුවේ SL Dubai Riders ලා ඒගොල්ලන්ට තමයි මේ සම්පූර්ණ රෙස්පෙක්ට් ගන්න ඕනේ අපි කරන්නේ ඒගොල්ලෝ මේ කරපු කතාවේ සාරාංශය මෙහෙම වුණා කියලා ඕගොල්ලන්ට කියන එක විතරයි එතකොට මැදිහත් වුණා මැදිහත්ලා කතා කරා ඉතින් ගොඩක් ස්තුතියි රොයල් කාගෝකට මේක අපි දත්ත දුන්නට මේ දත්ත දීලා ඉවරලා අපිව දැනුවත් කරාට මොනවාද දැනුවත් කරලා ඉවරලා මේ වැඩේ තමන්ගේ වියදමෙන් කරලා ඒ බඩු ටික ලංකාවට අරන් ගියාට ඕගොල්ලන්ට ගොඩාක් ස්තුතියි කියලා ප්‍රාර්ථනා කරනවා ගොඩාක් ස්තුතියි කියලා කියනවා සහ ප්‍රාර්ථනා කරනවා ඕගොල්ලන්ගේ ව්‍යාපාරයත් ජයෙන් ජයටම යන්න කියලා ඒ වගේම ෆස්මී මචං ඩුබයි ස්ටිල් රයිඩර්ස් මචං thank you very much රෝසා එරික් මල්ලි ශාමිකනන්ගේ තිසර මල්ලි උඹලා තිසර මල්ලි ගැතින් දිනම් 3000 4ක් කියලා තියෙනවා මම හිතන්නේ රුක්ෂාන් ගැතුන් ලොකු ගානක් කියලා තියෙනවා එතකොට සල්ලි අතින් එතකොට මේ හැමෝටම
ස්තුතියි සමීර සිංහපාලි මචං සෑම් thank you very much මේ වෙනුවෙන් කාලය වැය කරපේට කෝසල ඉදිරිසිංහ සුමේද බියන්විල අපේ තරුබෙන් ස්තුතියි මල්ලි අද දවස් අතුත් කන්ෆරන්ස් කෝල් එකට ඇවිල්ලා මේ කතාව විසඳ ගන්න අපිට උදව් කරපු එකට ගොඩාක්ම ස්තුතියි ඉතින් කෝසල මචං ඔබට ගොඩක් රෙස්පෙක්ට් මේ කරපු කර්තව්‍යයට මේවා හොයලා දුන්නට මේ ඩවුට්ස් කතා කරාට ඩවුට්ස් ගැන බය නැතුව එළිය කතා කරාට ගොඩක් ස්තුතියි ඉතින් මේ කතාව මෙතන මේ විදිහට අවසන් වෙනවා තවදුරටත් මම හිතන්නේ මේ කාගෝ ගැන හොයන්න දෙයක් නැහැ උඹලා එකතු කරපු කාගෝ ටික ලංකාවට ගිහිල්ලා ඒක ඩිසාස්ටර් මැනේජ්මන්ට් එකේ තියෙන්නේ සමීරයට අනිදේති බලලා කියයි මේක ඇත්තටම වෙලා තියෙනවා කියලා අපි විශ්වාස කරන වෙලා කියලා අපි රොයල් කාගෝ එකත් එක්ක ඩවුට් එකක් තියාගන්න හැබැයි අර අෂෙන් කියන පුත්කලයා මේ කතාව හිටපු නිසා තාම පොඩි ඩවුට් එකක් තියෙනවා සීරියස් එකේ විතර මේ කතාවට මැදිහත් වෙන හේතුව තමයි අපේ ප්ලැට්ෆෝම්ස් වල අපි ප්‍රොමෝට් කරා අෂෙන් ලව අපි ප්‍රොමෝට් කරා සුරේෂ් ලව අපි ප්‍රොමෝට් කරා මේ බඩු එකතු කර මිනිස්සුන්ව අපි ප්‍රොමෝට් කරා කවුන්සලට් එක අපි ප්‍රොමෝට් කරා නිර්මාණ කාගෝ මොනවාද ෆයික් එක මේක ප්‍රොමෝට් කරා I think අපිට අයිතියක් තියෙනවා මේ මොනවද බඩුවට උනේ කියලා මිනිස්සුන්ට කියන්න එහෙනම් හැමෝටම අයිබෝන්ට ප්‍රාර්ථනා කරනවා හැමෝටම එතකොට එකක් මෙතන තියෙනවා. අනික කෝ? ඒක තමයි මේක. බොනු. අනේ මගේ පුතේ මගේ තෝත් දැන් රුපියල් 10ට මගේ අම්මේ කඩෙන් ගෙනාපු බිත්තර දෙකෙන් මෙතන එකයි තියන්නේ අම්මේ. දැන් අනික කෝ? ඒක තමයි මේක. ඒක තමයි මේක. දැන් මේක. ඉඳ අනික